හයි අද මේ වීඩියෝ එක මගේ වෙඩින් එක දවසේ අපේ යාළුවෝ ගත්ත වීඩියෝස් එකතු කරලා හදපු වීඩියෝ එකක් තමයි මේක. වීඩියෝ එක ගොඩක් දිග වැඩි වුණොත් කොටස් දෙකකට මම අරගෙන ඉන්න හිතාගෙන ඉන්නවා. අපේ වෙඩින් එක ප්ලෑන් කරගත්තේ අපිමයි අයියයි මායි පවුලල කට්ටිය යාළුවන්ගේ සපෝට් එකත් එක්කම. ඉතින් අපේ ප්ලෑනින් ප්‍රොසෙස් එකේ කිසිම වීඩියෝ එකක් මම මේ වීඩියෝ එකට ඇටච් කරන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ වෙඩින් එක දවස ගත වෙච්ච හැටි විතරයි. මෙන්න මේ නංගි තමයි අපේ මගේ ෆේෂල්ස් මගේ පෙඩිකියුර් අනමන ටික ඔක්කොම කරලා දුන්නේ. ඉතින් thank you එයාටත්. හරිම හොඳයි එයාත්. ඉතින් අපි මේ උදේ පාන්දරින්ම සැලුන් එකට වෙලා ඉන්නේ. අපිට ගෙදරින් පිටත් වෙන නැකතක් තිබුණා. එකට වගේ තිබුණේ නැකත. එතනින් පස්සේ අපිට ගෙදර ඉඳලා සැලුන් එකට එන්න සාමාන්‍ය විනාඩි 35 40ක් විතර ගියා මෙතනට එන්න. ඊළඟට අපි ආවේ මායි මගේ බ්‍රයිඩ්මේඩ්ස්ලා දෙන්නයි අපේ අම්මයි අපි තුන් හතර දෙනා තමයි ආවේ. මේ ඉන්නේ මගේ එක බ්‍රයිඩ්මේඩ්ස් කෙනෙක්. එතකොට හංසමාල් නංගි නංගිට මම අන්තිම මොහොතේ තමයි මේ වැඩේට කතා කරේ. ඉතින් ඒ නංගිට ඒගොල්ලන්ගේ අම්මටයි දෙන්නටම thank you. මම අමාරුම වෙටිච්ච වෙලාවෙදී මගේ වැඩේට උදව් කරන්න ආවට මගේ සපෝට් එකට. ඉතින් මම nails වෙනම කරේ නැහැ. එහෙම nails කරන්න කැමති කෙනෙක්ට දිනපතා කරලා හුරු කෙනෙක්ට ඒක කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට ඒක තියාගෙන ගොඩක් කල් ඉන්න බැරි නිසා තමයි මම අර අලවන nail එකක් පාවිච්චි කරේ. එතකොට මට එදායින් පස්සේ ඒක ගලවලා දාන්න පුළුවන් නිසා. මේ ඉන්නේ අපේ අම්මා. එයාවත් හරිම ලස්සනට අඳලා තිබුණා. හැබැයි සාරිය නම් පොඩ්ඩක් අන්තිම වෙද්දී පොඩ්ඩක් ගැලවෙන්න බලලා තිබ්බ කියලා අම්මා කිව්වා. මේ ඉන්නේ මගේ නංගි. මෙයාව තමයි මං හැම වැඩකටම එක් කරගෙන ගියේ මෙයාව. බඩු ගන්න ගියත් හැම දෙයකටම. ඉතින් thank you කියන්න බෑ. thank you කියලා මදි මං හිතන්නේ යාට නම්. ගොඩක් දුරට මගේ නංගිගේ සිලෙක්ෂන් එක වගේ ඒ නැතත් මට වඩා හොඳ සිලෙක්ෂන් choices නංගි ගාව තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතනවා ආගේ සපෝට් එක මට ගොඩාක් වැදගත් වුණා. ඊට අමතරව අපි තනියම මේ දේවල් ප්ලෑන් කරගන්න හින්දා ඒ වගේ කෙනෙක් ළඟ ඉන්න එක මහාරම වැදගත්. සහ ඒක මට නම් ලොකු සපෝට් එකක්. මේ ඉතින් කරන්නේ සැලුන් එකෙන් කරන ෂූට් එක. මොකද අක්කලගේ පේජස් වල දාන්න මේ ෂූට් එක කරනවා. මම සැලුන් හෙවන්ස් එකෙන් තමයි මගේ මේකප් එක කරගත්තේ. සාමාන්‍යයෙන් දවස්කට කීප දෙනෙක් මෙතන ඩ්‍රෙස් කරනවා. එදා නම් හිටියේ එක්කෙනෙක් වගේ. මාත් එක්ක තව එක බ්‍රයිඩ් කෙනෙක්. ඉතින් මට ඕනුනේ ගොඩක් සිම්පල් වැඩක්. සිම්පල් මේකප් එකක්. මගේ මූණ ටිකක් මාත නිසා ගොඩක් උඩට කරලා කොණ්ඩේ බඳින්න මම කැමති වුණේ නැහැ. ඉතින් මම කැමති විදිහට මගේ hair එක මේකප් එක ඒ විදිහට කරලා දුන්නා. ඉතින් මම කැමති විදිහට ඇත්තටම තිබුණා ඒක. හැබැයි මම මගේ ඩ්‍රෙස් මේකර් නම් රෙකමන්ඩ් කරන්නේ නැහැ කිසිම කෙනෙක්ට. හේතුව මම වෙඩින් ප්ලෑනින් වීඩියෝ එකක් කරොත් අනිවාර්යෙන් කියන්නම් අපේ ඩ්‍රෙස් මේකර් කෙනෙක්ව තෝරගනිද්දි මොනවද බලන්න ඕන දේවල්, අපිට වෙච්ච අඩුපාඩු මොනවද සහ අපේ එක්ස්පීරියන්ස් එක කොයි වගේද කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ මගේ සාරි එක හරියට කරලා දුන්නේ නැහැ, ඒකේ අඩුපාඩු තිබ්බා කියලා. එහෙම දෙයක් නෙමෙයි මම අදහස් කරන්නේ. මම අදහස් කරන්නේ අපි වෙන්ඩර් කෙනෙක් එක්ක වැඩ කරද්දී අපිට හම්බ වෙන්න ඕන ප්‍රොෆෙෂනල් මට්ටමේ සර්විස් එකක් මට එතනින් හම්බ වුණේ නැහැ. ඊට අමතරව අපි වැඩ කරද්දී හම්බ වෙන්න ඕන ෆ්ලෙක්සිබිලිටි අර ඒවා කිසිම දෙයක් මට ඒ වෙන්ඩර්ගෙන් හම්බ වෙච්ච නැති නිසා තමයි මම යාව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැත්තේ. ඒ වගේම තමයි අපේ මාල්බෝකේස් අපේ ෂූස් කරෙත් ඒ අදාළ කෙනාම තමයි. ඉතින් ඒ ටික හොඳට කරලා තිබ්බා. මාල්බෝකේස් මම ආස විදියට කරලා තිබ්බා. නංගිලගේවත් ඒ වගේ මගේ ෂූස් දෙකත් හොඳට තිබුණා. හැබැයි අපේ නංගිලගේ වගේ ප්‍රශ්නයක් තිබුණා. ෆන්ම පාර්ට් එක තමයි මම සැලුන් එකේ පේමන්ට්ස් ඔන්ලයින් කරන්න රෙඩි වෙලා ගියේ. එතකොට හැබැයි අපි සැලුන් එකෙන් පිටත් වෙන්න හදද්දී මට ෆේස් ID එක වැඩ කරන්නේ නැහැ. මාව සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී අපිට ඒ වෙලාවේ පේමන්ට්ස් කරන්න බැරුණා. ඒක නම් හිතන ප්‍රශ්නයක් වුණා. හැබැයි එහෙම දේවලුත් එදා දවසේ වුණා. ඊට පස්සේ අපි ගියේ ෆොටෝ ලොකේෂන් එකට. අපි 6:00 වෙද්දී තමයි ෆොටෝ ලොකේෂන් එකට එන්න ප්ලෑන් කරලා තිබුණේ. ඊට උදෙන් එන්න පුළුවන්කමක් තිබුණා නම් තව හොඳ තිබුණා. හැබැයි එන්න අපිට චුට්ටක් දවල් වුණා. අපේ ෆොටෝස් කරේ චමෝද් තෙල්පෑරච්චි ෆොටෝග්‍රැෆි චමෝද් අයියා. ඒත් එක්කම චනිත් අයියා ජේ ස්ටෝරි වෙඩින් ෆිල්ම්ස් තමයි අපේ වීඩියෝ එක කරේ. තාම අපේ ෆොටෝස් වීඩියෝස් එකක්වත් හම්බුනේ නැහැ. මම කලින් කිව්වා වගේ මේ ඔක්කොම මගේ යාළුවෝ ගත්ත වීඩියෝස් තමයි තියෙන්නේ. ඉතින් මම ඇවිල්ලා ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ගෲම් මෙතෙන්ට ආවේ. මෙන්න මේ වෙලාවේ තමයි අපේ ෆස්ට් ලුක් එක ගත්තේ. සිහිනෙන් වුවත් නෑමදුටුවේ මගේ දිවියේ අන්නකාරේ ඔබගෙන් පෙරනෑමා කිසිදා හිරුවග බැලුවේ නෑමා කිසිදා හිරුවග බැලුවේ. මේ වෙලාව
වෙලාවෙදී නම් පොඩ්ඩක් වහින්නත් ගත්තා. ඒ වෙලාවෙදී නම් මම පොඩ්ඩක් කවුල් ගියා අපේ වැඩේ හරියට කරගන්න බැරි වෙයිද කියලා. හැබැයි ඒකත් ෂේප් වුණා දවල් වෙන්න. ඉතින් මේ වීඩියෝ එක මම චමුද්දගෙන් ඉල්ලගත් එකක්. අපි 8:00 විතර වෙද්දී අපේ ෂූට් එක ඉවර කරා. මොකද අපි 9:00 වෙද්දී හොටෙල් එකේ ඉන්න ඕන හින්දා. ඒත් එක්කම අයියගේ යාළුවෝ ටිකකුත් මෙතෙන් ඇවිත් හිටියා. ඒක නම් ලොකු සපෝට් එකක් වුණා අපිට. අපේ ෆන්ක්ෂන් එක පටන් ගන්න තිබ්බේ රෙජිස්ට්‍රේෂන් එකෙන්. ඉතින් අපි රෙජිස්ට්‍රේෂන් එක එළියේ තමයි අරේන්ජ් කරලා තිබ්බේ. ඒකට එක හේතුවක් තමයි අපිට හොටෙල් එක හම්බ වුණේ පැය 5කට වගේ කාලයකට. ඒත් එක්කම අපිට හම්බ වෙච්ච නැකත් එක්ක අපි ඒක එළියේ අරේන්ජ් කරා. ඒත් එක්කම මේ එළියේ තියෙන මේ ලොකේෂන් එකට මම මාරුම කැමති වුණා. ඉතින් ඒකත් හේතුවක් වුණා අපි රෙජිස්ට්‍රේෂන් එක එළියට ගන්න. අපි ඩෙකොරේෂන්ස් වලට ලොකුවට බජට් වෙන් කරේ නැහැ. අපේ පැකේජ් එකට හොටෙල් එකේ ඩෙකොරේෂන්ස් ටික ඔක්කොම හම්බ වෙනවා. හැබැයි මෙන්න මේ එළිය කරපු ඩෙකොරේෂන්ස් ටිකට අපි පොඩි ගාණක් ගෙවුවා. ඉතින් මේ ගෙවුව ගාණට මේ කරලා තියෙන ටික හරිම සාධාරණයි. ඉතින් thank you. ඒකත් හොඳට කරලා තියෙනවා. අපිට හම්බ වෙච්ච රෙජිස්ට්‍රාර් මිසුත් හරිම හොඳ කෙනෙක්. මේ අපිට වැඩ කරන්න හරිම ලේසි වුණා ඇත් එක්ක. ඉතින් හොඳයි අත්‍තරම. ඇති බව නොදන්නා බව සත්‍ය ලෙස ප්‍රකාශය කලිකම්පි මහන්සි සම්දාගේ ධර්ම දක්ෂිත පොත්තු යන මම කොම්මගේ දක්ෂින නිවන් පිටා දර්ශනී ජයසේන एक मिनट में रिकॉर्ड कर पाएंगे वो दाप का मैं रिकॉर्ड देना है तो मुझे वो करने के लिए देना है तो मेरे पोस्ट प्ले करने का क्या होगा අපේ රෙජිස්ට්‍රේෂන් එක තිබ්බ 10 ගානට. එතකොට මේ වෙලාවෙදී හොඳටම අවුව. ඉතින් ඒකත් එක්ක අපේ මූණට දාඩිය දානවා. අපේ මේකප් එක දිය වෙයි නැත්තම් ඒ දාඩියත් එක්ක අපි පිහින්න ගන්න බලනවා මූණ. කොයි වෙලාවකවත් කරන්න හොඳ නැති දෙයක් තමයි අපේ දාඩිය පිහින එක මූණේ එන දාඩිය. මොකද ඒක හිම වේලෙන්න දෙනවා නම් අපේ මේකප් එකට කිසිම හානියක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් මාත් මේ නහය ගාවින් චුට්ටක් පිහින්න ගිහිල්ලා මගේ මේකප් එක පොඩ්ඩක් ගිහිල්ලා තිබුණා. ඔව් හැබැයි එහෙම නොකරනවා නම් මේකප් එක හවස් වෙනකම් මොනක් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තියෙන්නේ ගෲම්ගේ වෙල්කම් එක. වෙල්කම් එක කරද්දී අපේ අම්මා ඉස්සරහම දොරගාව ඉඳලා වතුර වීදුරුවක් අරගෙන ගෲම්වයි ගෲම්ගේ ෆැමිලි එකයි පිළිගන්න එක කරනවා. ඉතින් ඒක තමයි මේ දැන් වෙන්න හදන්නේ.
පතනා පැතුමයිනේ දෙවීරක වරණයි ඔබ හට කුමරුවනේ නිරුපායන්නේ ඔබ දිවියරනේ දහසක් මල් ඊට පස්සේ තියෙන්නේ බ්‍රයිඩ්ගේ වෙල්කම් එක වෙලා වැඩි නිසා සෑහන වෙලා එක තිබුණා බලමු අපි එකක්